හොඳ දවසක් වගේ නේද ඩීකේ? ඔයා කියනවනම් ඉතින් එහෙම වෙන්නේ නැති. ඩීකේ මට හොඳ අදහසක්. මේ ගල් සිද්ධාස්ථානේ මෙතන ගොඩාක් කල් ඉඳන් නේද තියෙන්නේ. ඔව් මං ඉපදෙන්නත් කලින් ඉඳන්. අනකෝ අද කවදාවත් ඩීකේ මේක කවුද හැදුවේ කවද්ද හැදුවේ කොහෙද හැදුවේ කියලා හොයලා බලලා නෑනේ නේද? ඉතින් අපි ඒක හොයන්න ඕනේ. ඒක නම් හරි බොහොම අදහසක් දිදී මල්ලියා. අපි ගිහින් ඉතින් අහන්න ඕනේ කෙනාගෙන් අහමු. ඒක මම දැනගත යුතු ඔබලා නොදැනගත යුතු රහසක්. අයියෝ ඒක අපිට කියන්න බැරි රහසක් කියලානේ මෙයා කියන්නේ. අයියෝ මොකක්ද අනේ? රහසක් වුණාම අනිත් කට්ටියටත් කියන්න ඕනේ. එහෙම අනිත් අයට කිව්වහම තමයි ඒ රහසේ අගේ තවත් වැඩි වෙන්නේ. මං ඉතින් රහස් රකින්නවනේ ඔයා දන්නවනේ. ඩොන්කි කොන්ග්ට රහස් රකින්න බෑ. අයියෝ ඩීකේ ඔයාට රහසක් රකින්න බෑ කියලා මෙයා දන්නවනේ. මොකද අයියෝ ලැජ්ජාය බෑනේ. එහෙම කියන්න එපා දිදී මල්ලියා. මට රහස් රකින්න හොඳට පුළුවන්. අයියෝ මතක නැද්ද? අර මගේ හක්කේ දතේ වේදනාවක් ගැන ඔයාලට කියලා ඔයාක හතර වටේටම කියලා තිබ්බා. ඒ විතරක් නේ අනිත් අයගේවත් මට ආවිලා කියන්නේ. හරි ඕවා ඉතින් ඔච්චර කියවන්න ඕනේ නෑනේ. රහස්‍යභාවය තමයි සාර්ථකත්වයේ ප්‍රබලම සාධකය. ඒක නිසා තමයි අපේ රහස් මෙහෙයුමේ රහස්භාවය අතිශයින් වැදගත් වෙන්නේ. ඔබ කියන එක ඉතා හොඳින් මට වැටහුණා උතුමාණෙනි. අපි අපේ මෙහෙයුමේ රහස්‍යභාවය රකින්න ඕනේ. මේ මෙහෙයුමේ රහස්‍යභාවය කොච්චරද කියලා කියනවනම් තාම මමවත් දන්නේ නැහැ මේ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා. උතුමාණන්ට කියන්න උතුමාණෙනි. මම අපේ සෙබළුව නිවාඩේ යවුවා ගෙදර ගිහිල්ලා ගෙදර වැඩක් බලා ගන්න කියලා. මොකද අපි ඒ තරමටම මේ මෙහෙයුමේ රහස්‍යභාවය රකින්න ඕනේ උතුමාණෙනි. මං උනත් මගේ ඇස් දෙක වහගෙන තමයි දැන් ඉඳලා මේ මෙහෙයුමේ වැඩවලට සම්බන්ධ වෙන්නේ. මොකද අපි අපේ ආරක්ෂාව ගැන ඒ තරමටම හිතන්න ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා. හොරින් බලන්නේ එහෙම නෑ හරිද? ළඟදීම මං දැනට හොයාගත්තු හොඳම උපකරණය එළියට ගන්නවා. ඊට පස්සේ ඉතින් පොල් පලිඟුව මගේ අතේ තමයි. දැන් ඔයාලා මගෙන් අහන්නේ අර ගුහා දෙයියෝ ඉන්න පන්සල කවුද හැදුවේ කියලා නේද? හරි. මංගේ ප්‍රශ්නේ දැන් තමුන්ලගෙන් අහනවා. පුළුවන් නම් මට උත්තර දෙනවකෝ. අපි දන්නේ නෑනේ. අන්න හරි. දන්නද දේවල් ගැන කතා නොකර ඉන්නවා ඒ ඔක්කොම පුරා වුර්ත. මේ ඔයාලා මොකද මෙතන කරන්නේ? ඔයාලා දෙන්න සෙල්ලම් කරන්නද එළියට යනවා කියලා නේද කිව්වේ? අපිට ක්‍රාන්තිව පොඩක් හම්බ වෙන්න තියෙනවා. ඇම්බුන්ගේ එකක් හදන විදිහ ඉගෙන ගන්න. කොහොමද? ඩොන්කි දිදී මල්ලි. ලොකු අයියේ ඔයා දන්නවද අර කැලේ මැද තියෙන ගල් සිද්ධාස්ථානේ හදපු කාලවකවානුවක් එහෙම? මොකෝ මන් දන්නේ නැහැ කියලා හිතුවද ඒ දේවල් ගැන? දන්නවනම් ඉතින් අපිටත් කියන්නකෝ ඔයා. එහෙමනම් ඉතින් හොඳින් ගහගන්න ඕන. මේක ඇහුවොත් ඔයගොල්ලෝ පුදුම වෙලා උඩ යනවා. ඒ ගුහාව හදලා තියෙන්නේ පිටසක් වලින් මෙහාට ආපු පිරිසක් බවයි කියවෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන අයට ඒ වගේ දේවල් බැරිලු. මොකක්? ඔය ලොකු අය එතකොට කියන්නේ අර පියාඹන පීරිසි වල නැගලා එන කොළපාට කට්ටිය ගැනද? ඉතින් ඔය තේරුනේ දාන්න බල්ලි පහ. අන්න එහෙම. මං ඉතුරු කතාව කියන්න පස්සේ ඒ ගිලන්නම් අම්මුගේ ගෙඩිය කඩන්න. මං හිතන්නේ පිටසක්වල ජීවින් අපි දිහා බලාගෙන ඉන්නවා මේ විශ්වයේ කොතැනක හරි. ඒකයි මට දැනෙන්නේ. හරි ඉතින් ඒකෙන් අපිට ඇති වැඩේ මොකද්ද? ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ මුළු ලෝකෙටම සාමය හා සතුට ලබා දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිව වහල් විදියට කරගෙන අපෙන් වැඩ ගන්න උනත් පුළුවන්. කවුද දන්නේ? පිටසක්වල ජීවියලු. එයා ඊට අපේ විශ්වාස කළා කියලා. ලොකු අයියා හිතාගෙන ඉන්නේ අපි මොහොතේ දෙන්නෙක් කියලා. අපි ආවේ යෝවට. පව්වනේ එයා හිතන් ඇති ඇතර අපිට සක්වල ජීවි කියලා જાතියක් ඉන්නවා කියලා. අන්නතර මොකක්ද කියලා තියෙනවද මල්ලි? මොකක්ද පිටසක්වල යන්නේ නැහැ.
වැදි පැලති රහස් ආරක්ෂක පද්ධතිය. එහෙමයි උතුමාණෙනි. සෙබළුත් කවුරුත් නැති එකේ මම සම්පූර්ණ අවධානයෙන් ඉන්නම් උතුමාණෙනි. මොකද අපි අපේ මෙහෙයුම ගැන මට කිසි කරදරයක් නැහැ. පොඩි තුවාල ටිකක් විතරයි. මේ වගේ විශාල මෙහෙයුම්වලදී මේ වගේ පොඩි තුවාල සිද්ධ වෙන්න පුළුවන් නේ. හොඳයි. එහෙමනම් ගිහිල්ලා හොඳ සොල්දාදුවෝ වගේ මට කන්න මොනවා හරි ලෑස්ති කරනවද? එහෙමයි උතුමාණෙනි. මම ගිහින් දිවා ආහාරය ලෑස්ති කරන්න ලෝකේ තියෙන රසම කෑම වර්ග ටික මම හදන්නම් උතුමාණෙනි. සාර්ථකයි අපේ අලුත් උපකරණය. නියම වෙලාවට ගුවන්ගත වෙලා ආපහු ඇවිල්ලා තියෙනවා. මතෝකා බහුවෙනවා තමයි. මම මේ බූමරංග බැරල්ලක නිෂ්පාදනය කළේ ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න. අපි මේ පරීක්ෂණ ගුවන්ගත වීම අවසන් වුණු පසු ඔහේගේ රාජකාරිය වෙන්නේ හොරෙන්ම ගිහිල්ලා පොල් පලිඟුව අරගෙන නැවත මෙහි පැමිණෙන එක. එතකොට අර වඳුරන්ට හිතාගන්නවත් බැරි වෙයි මොකද්ද සිද්ධ වුනේ කියලා. වෙන තෙක්මානික කවුරුවත් නැහැ. මං හිතන්නේ ඒගොල්ලෝ එලි බහින්නේ රැයට විතරයිද කොහෙද? ඊයේත් අපි රැයනේ ඒගොල්ලෝව දැක්කේ. මරබයයි. එතනදී මල්ලියා අපි ගිහලා අනිත් කටියට තනතුරු අහමු. රුවංගවන්න මොනව අපි ගැනද? දැක්කා ඊයේ රෑ හස කරකි තියෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරන එකක් අපි නෑ. ඉන්නේ මකර කටට ලං වෙලා අපිට සකල ජීවි මේ අල්ලන්න යටන්නේ. තමයි අපි ඊයේ රෑ දැක්කා. ඒගොල්ලෝ අපිව යටත් කරගෙන වහල්ලු කරගෙන අපේ වැඩ ගනි. හොඳ කතාවක්. තව ටිකක් වෙලා කතා කර කර ඉන්න ආසයි. ඒත් හදිසි ගමනක් තියෙනවා. ඒ කියන්නේ අපේ ආරක්ෂාව ඕගොල්ලන්ට ඕනේ නැහැ කියලාද? නෑ මම කිව්වේ හොඳයි. ඒ වුණාට අපි මේ යන්නේ මේ ඇත්තටම කියනවා නම් අපි යන්නේ කොණ්ඩේ හදාගන්න. දන්නවනේ? ගැල්ලමයි නිති. අර බලන්න. අතන ඩොල්ෆින් කෙනෙක්. කොහෙද? අපි ඒක තමයි කිව්වේ ක්‍රැන්කී. පිට සකල ජීවින් ඉන්නවා. කිරිමුත්තේ. ක්‍රැන්කී අපි කියන දේ අහන්නේ. අන්න පිටසක් කළ ජීවි මෙහාට ඇවිල්ලා. අපි වට බොරුවක් නෙවෙයි කළේ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිව යටත් කරගන්න හදන්නේ. අපිව වහල්ලු කරගනි. අනේ ඔය විකාර කියන එක නවත්ත ගන්න ඕන. විද්‍යානුකූලව එහෙම දෙයක් වෙන්න කොහෙත්ම බෑ. සත්තයි අපි ඊයේ රෑ ඒවා දැක්කා. මහපල්ලා දකුණු හෙන්දක් පියාඹන මිනිසෙක් යනවා කියලා. ඔළුවෙන් හිටගෙන කිව්වත් මං ඕක විශ්වාස කරන්නේ නැහැ. හරි ඉතින් දැන් කකුල් දෙකෙන් හිටගෙනනේ. දැන් තියෙන්නේ විශ්වාස කරන්න. මං හොයලා දෙනවා හැමතැනකම හෙව්වා. වැදගත් කාරණාවක් කියන්න හෙව්වේ කොහෙද ඉතින්? අන්න බලන්න. අයියෝ කිරිබොත්තේ කියන දේ නාහනේ කියලා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි. අපේ කැලෑවල් ළඟට පිටසක් වල ජීව ඇවිලායි කවුරුත් මේ අපි කියන දේ කනකට ගන්න මේ දෙන්නේ. ලොකෝ අයියට කියලා බලමු. එයා අපිව විශ්වාස කරයි දීදි මල්ලියා. නංගි දැන් දෙන්නේ පරක්කුයි වගේ හැබැයි. අනේ සමාවෙන්න ලොකු අයියේ. අපි යන හැමතැනම ඩෙඩි ඩීකේ ඉන්නවනේ. ඒ බය වෙන්න එපා. අපි ඒගොල්ලන්ව මගහැරලා ආවේ. මම බොහොම අමාරුවෙන් දෙන්නව මගේට ගත්තේ. උඩට යමු. අපි ගිහලා වැඩක් වෙන එකක් නෑ ඩීකේ. වැඩක් නෑ. ඒකනේ මේගොල්ලෝ දැන් තනියම සාකච්ඡා කරන්නත් පටන් අරන්ද කොහෙද? මේක හොඳට අහගන්න. මේක හොඳ රහසක් හැටියට තියෙන්න ඕනේ කාරණාවක්. තේරුණා නේද කට්ටියටම? ඔව් ඔයා කියනවා නම් ඉතින් එහෙම කරමු. ඕඩන් සර්ප්‍රයිස් කරමු. දැන් හොඳට අහගන්න මගේ පැලෑ. සැලැස්ම? මොකද කියන්නේ ඔයගේ සැලැස්ම? මට හිතෙන්නේ ලොක්කා පිටසක් වලින් ආපු කට්ටිය අපේ කැලෑවේ ජෝලුකිනි වෙනස් කරලා යාළුව හොල්මන් කරලා ඉන්නේ. ඔව්. එයාලගේ පැලෑට වෙන්නේ අපේ කැලෑව විනාශ කරලා දාන එක. අපි මුලින්ම එයාලගේ පැලෑට හොයාගන්න ඕන. ඊට කලින් ඇම්බුන් ගෙඩියක් මට දාගෙන ඉමු. හරි එහෙම කරමු. ඔයා එහෙනම් ඒ ඩීකේ. යා අපි කතාව හොරෙන් අහගෙන ඉඳලා. එහෙමද? එහෙනම් ඉතින් අපි කතා කරපුවා ඇහෙන්න ඇති. ඔයා ඩිඩිට හැම කියනවා නෙමෙයි තේරුණාද ඩීකේ? පිටසක් කොලේ ඔයගොල්ලෝගේ මනස විකෘති කරලා. ඔය එක එක ලෝක වලින් එන කට්ටියට ඔයගොල්ලෝගේ මනස විකෘති කරන්න පුළුවන් වුණාට මගේ මනස විකෘති කරන්න හම්බෙන්නේ නැහැ. ඔන්න කිව්වා. කිලුනේ කරන්නේ. එයාට අපි කතා කරපු කිසිම දෙයක් ඇහිලා නැහැ. මං කියන දේ විශ්වාස කරනවා ඩොන්කි කොං. පිටසක් කොල ජීවීන් කියලා කවුරුත්ම නැහැ. තේරුණාද? ඕගොල්ලෝ දැන් එක එක ඒවා කියලා මාව රවට්ටලා ඒගොල්ලෝ ගාවට ගෙඩියන්න නේද හදන්නේ? කලබල වෙන්න එපා මල්ලේ. මම ඒ කිව්වේ පොඩි කාලේ ෆිල්ම් එකක දැකපු එකක් ගැන. ඒකේ තියෙනවා මා භයානක දේවල්. දැන් දැක්කනේ පිටසක් වල ජීවියෝ කියලා જાතියක් කොහෙත්ම නැහැ. ඒ කාලේ එහෙම වුණා දැන් කාලේ මිනිස්සු වහල්ලු කරා වැඩ ගන්නෙ නෑ. මම බලපු ෆිල්ම් එකේ කට්ටිය නම් එහෙම වැඩ ගන්න කට්ටියක් නෙමෙයි. හැබැයි මම බලපු නැති ෆිල්ම් වල එහෙම තියනවද දන්නේ නෑ. එහෙනම් ඕගොල්ලෝ මොනවද හොර රහස හිමීට සාකච්ඡා කළේ? අපිට හොරෙන්. අපි මේ ඩිඩිගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් පාර්ටි එකක් ප්ලෑන් කර හිටියේ. සර්ප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කර අපේ දිටි මල්ලියට. චා ඒක නම් නියමයි.
ඇත්තේ. මොකද අපිට ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තියාගන්න ඕන වුණා. ඕගොල්ලෝ හිතන්නේ මට රහස් රකින්න බෑ කියලාද? හරි ඉතින් ඒ වුණාට මේ පාර මම ඕගොල්ලන්ට සත්තයි කියලා පොරොන්දු දෙනවා මම රහස් රකින්නවා කියලා. කොච්චර අම්බුන් කෑවත් කිසිම අදහසක් මොළ ගෙඩියට පාල වෙන්නේ නැහැ නේද දෙයියනේ. ඒවා විජාතික බලවේග අම්බුන් ගෙඩි කිලෝ එකක් කෑවත් මේකට කිසිම නුවණක් පාල වෙන්නේ නැහැ ලොක්කා. ඔයාවත් කාලා බලන්නකෝ. අයියෝ ඔවා කන එක නවත්තලා දාලා මං කියන දේ අහගන්නකෝ. මේ ලෝකේ පිටසක්කල ජීවීන් කියලා කොට්ටාසියක් නැහැ. ඒක බොරුවක් දිදී මල්ලියෝ. හතලාමේ එතකොට කිරිමුත්ත මොනවා වෙන්නේ නැද්ද අතන ප්ලෑන් කරන්නේ? ඒගොල්ලෝ මේ ප්ලෑන් කරන්නේ නෑ මම කියන්නේ නැතුව ඒගොල්ලෝ මේ මොකද්ද කියලා කට දෙන්නේ මේ දිවාග තියෙනවා දැන් ඒක ඔයාට ඉතර වැඩක් නෑ මට තේරෙනවා පිටසක් වල ජීවිතය ඇවිල්ලා ඔයාවත් අල්ලගෙන ඔයාට තිනාවක් දීලා එන්න මම ගාවට කඩු කඩු වෙනු සටරට ලං වෙන්න එපා එයාලා මුළු කැලේ බල්ලකට යන්නේ පයින්නවා යන්න එන්න පපගෙට අනේ දිවිපඩේ මං කියන එක අහන්නකෝ අපේ දුපත බාර ගන්න හිටපු ඔයා මාපාවා දෙන්නෙක් උනා දුක් වෙන්න එපා මම ඔයා බේර ගන්නවා ඔය කලිය වැඩ මේක නරකට ඇරෙනවා ඊගේ ලෝකවත් පිටසක් වල ජීවිතය අල්ලගෙන නරක මිනිස්සෙක් කරලා කන මුගේ ලැබරියක් ගන්නෙම මට පරිස්සම් වෙලා කන්න ඉස්ත වෙලා තියෙන්නේ කෑම කාමරේ මෙච්චර දුර තියෙන විදියක් නෑනේ අයියන්ඩිය පියනවන්න මැරනා සබි මම පෙන්නමි කියලා පෙන්නලා යනවා කවුද තන ඉන්නේ මොනවා වඳුරෙක් නේද ඔය මොනවද උතුමාණන්ගේ කුස්සිය කරන්නේ එතකොට මේ කැලයක් කොහමද කුස්සිය ඇතුළට ආවේ අපරකට දෙන්න ඔය කොහමද පිටසක් වල ජීවීන් විසින් පාලනය කරගෙන වෙන්නේ මොකද ඔහිට මොලයක් නෑනේ ඒ කියන්නේ මං හිතන එක බොරුවක් කෑම හදන වාජනේම කොහෙද දන්නේ අපි දෙන්න අතිජාත මිත්‍රයෝනේ ඉතින් ඔයාලට පුළුවන් මට උදව් කරන්න මේ මම උදව් කරන්න වඳුරෙක්ද අපේ මේ පරම පූජනීය සුන්දර කලාව විනාශ වෙන්නයි හදන්නේ මේ කල්ලකට පිටසක් වල ජීවියෝ ඇවිල්ලා මේ කලාව නැති වුණොත් අපි කාටවත් ඉඩ දරක් නැති වෙනවා ඊට කලින් පිටසක් වල ජීවීන්ගෙන් අපි අපේ කලාව බේර ගන්න ඕන මට උදව් කරනවා නේද ඔයා දන්නවද අපේ වංශය හැමෝම දැන් ඕමන් වෙලා ඉවරයි ගන්න පිටසක් වල ජීවියෝ ඇවිල්ලා දැන් ඇති ඔය වීලු නවත්ත ගන්නවා ඇත්තමයි කියන්නේ මං ඒක මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා කැලේ ඇතුලේ කැරක් කැරකි තමයි තිබුණේ ඇත්තටම කියනවා නම් උතුමාණනි මෙන්න මෙයා කියන විදිහටම තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ පිටසක් වල ජීවියෝ ඇවිල්ලා අපේ කැලෑව අල්ලගෙන අපි හොල්මන් කරන්නයි හදන්නේ දැනටමත් මගේ යාළුවෝ සේරම හොල්මන් කරලා ඉවරයි ඔව් දෙවියනේ දැන් අපි මොකද කරන්නේ මගේ යාළුවෝ බේර ගන්න මේ වෙලාවේ මං ඕනම දෙයක් කරනවා ඒ නිසා පොල් පලින්කෝ දෙන්න එක මට මහ ලොකු දෙයක් නෙවෙයි මං උතුමාණන්ට පොල් පලින්කෝ ගෙනල්ලා දුන්නාට පස්සේ උතුමාණන්ට පුළුවන් නේද පිටසක් වල ජීවීන්ව බෙල්ලෙන් අල්ලලා මුල්ලේ තියන්න එයාලව අපි තොරින් පුත කරමු ඒගොල්ලෝ ගාව ආයුධ තියෙන්න පුළුවන් භයානක ඒවා ක්ලව් මේ පුංචි වඳුරු පැටියට මං කිව්වේ වීර සෙබලට ඔහෙගේ උදව් ඕන වෙනවා මගේ ඒ වුණාට මේ මං තාම ඔබතුමාට දවල් කෑම හැදුවෙත් නෑනේ ඒක හින්දා එහෙමයි උතුමාණනි මට පුළුවන් කියලා යාට උදව් කරන්න ඉතිකා ඔයාගේ නම කොංගෝ බොංගෝ දූපතේ ඉතිහාස පොත්වල ලියවේවි ආව් සර්සෙදලවි රාජා ඔයට කියමු පොල් පලින්කෝ සොයාගැනීමේ මෙහෙයුම නවත්තලා දානවා මම ඒක දැන් මගේ අතට ලැබෙන විදිහක් සූදානම් කරලායි තියෙන්නේ මගේ අතටම ලැබෙනවා අර මෝඩ පුංචි වඳුරු පෙටියයි මට ඒක ගෙනල්ලා දෙන්නේ ඔහෙට ලැබෙන අලුත් මෙහෙයුම තමයි බූමරංග බැරල් එකේ නැගලා ගිහිල්ලා කොංගෝ බොංගෝ දූපතේ පියාසර කරලා බෑති වෙලා කියන වීදිය තවත් වැඩි කරන එක කරන්නද හැමෝම ඇතුලේ බලන්න ඉන්නවා අපි හැම දෙම ලස්සනට සරසලා තියෙනවා හරි කලබල නැතුව ඉන්නකෝ මං යාව එක්කන් එන්න මතක තියාගන්න හරි මම දන්නවා වැඩේ කන්න එපා කියලානේ කියන්නේ සර්ප්‍රයිස් අයියෝ මේ මමනේ මගේ අතිජාත ටිකේ
පෙර ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. පොල් පලිගෝ එන්නේ එළියට. අපි යන ලොකු ගමනක් දෙනවා. ඇටි අද්දන් ඔයා මෙතන ඉන්නවා. ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ පොල් පල්ගියොත් අතර අරගෙන? එන්න පාලන්න බලක් වෙන්න එපා. ඔයා ඕල්මනක් වගේ මම පරිසම් වෙන්න ඕනේ. මම ඕල්මනක් නෙමෙයි. ඔච්චර හයි මගේ පිටිපස්සේ දුවන්නේ මම ඔච්චර හයි දුවන්නේ. අන්න හරි. මගේ පුංචි වීරයා පොල් පලිගෝ අරන් එන්න මේකින් කරුල් ගාවට. මොකාද මේ? අර විනාශකාරී ඩොන්කි කොන් සේරම විනාශ කරලා දාවි. කාෂ ඇහෙනවද? ඩොන්කි කොන් රේල් පාරෙන් අයින් කරනවා. එන්න පොඩ හරියන්නේ නෑ. ඒක ලොකු අපේ පිටිපස්සේ. බය වෙන්න එපා. මම ලෑල්ලටම බාගන්නවා. මගේ බරුවා ට්‍රැවල්ස් ද. ඇටි අද්දන් පොල් පල්ගියෝ හරි අරගත්තා. පිටසක්වල ජීවී මහත්මයව අපේ වනාන්තරයට සාදරයෙන් පිළිගන්නවා. මම තමයි. මේ අර හැලකිමුල් තඩියෝනේ. ඒයි හොල්මන් ඩීකේ දෙනවා අපේ පොල් පලිගුවා. දිදි මල්ලි ඇත්තටම ඔයාට මේක කියන්න හොඳක් නෑ ඒත් පොල් පලිගුව දෙන්න විදියක් නෑ. ඕන්නම් මගේ පස්සෙන් එන්න. අයියෝ ඩීකේ ලොක්කා පිස්සුයි කරලා කතා කරන්න එපා. ඔය පොල් පලිගෝක දීලා යන්න. අපේ දූපතේ අනාගතේ හතර කේන්දරේම පාළුවේ අයියෝ. හොඳ වෙලාවට අම්මා කියන්නේ දාලා මම මේ හෙල්මට් එක දාගෙන හිටියේ නැත්තම් ඉවරයි. මේ කැලේ ආක්‍රමණය කරන්න ආපු පිටසක්වල ජීවියව දැකලා පුරුදුයි වගේනේ. මට ටිකක් හරි නෑ වගේ. අයියෝ මගේ නිලැතුම. ඕඩියෝ පොල් පලිගුව ගන්න ඕන්න මෙන්න කියලා තිබුණේ. මේ මොඩියෝ දෙනවා පස්සේ යවනවා. අයියෝ පිටසක්වල ජීවී ඔයගේ බොලේ කාලා. අයියෝ ඔක දීලා යනවා ලොක්කා. දිදි මල්ලි මෙන්න මෙයාට කලන්ත දැම්මා. ඔයාට කලින් සර්ප්‍රයිස් එක ගැන කියන්න හිටින්ද? එහෙනම් මෙහෙම වෙන්නේ නෑනේ. Happy birthday